අපි අද බලමු ඔයාගේ ජීවිතයට සාර්ථකත්වය ඔයාගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නැත්නම් ඔයාට සෞභාග්‍ය උදා කර ගැනීමට තියෙන ප්‍රධාන බාධාවන් මොනවාද කියලා. ඔයාගේ ජීවිතයට ඇති ප්‍රධාන බාධාවන් මොනවාද කියන එක අද අපි රීඩින් එකකින් බලමු. ඉතින් මේ රීඩින් එක ඔයාට අහන්න දකින්න සැලසුවාට විශ්වමාතාවට ස්තුති වේවා කියලා කමෙන්ට් කරන්න වගේම තමයි ඔයාට අපි ලබා දෙන ඒ ධනාත්මක ශක්තිය ඔයාගේ ජීවිතයට ක්ලේම් කරගන්න ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරන්න follow කරන්න වගේම ඒක double up කරලා claim කිරීම සඳහා මේ වීඩියෝ එක මුළු channel එකම share කරන්නට. ඉතින් අපි බලමු ඔයාට ඔයාගේ ඒ බාධාවන් පිළිබඳව නිවැරදිවම අහන්න දකින්න ලැබෙන්නේ ෆයිල් නම්බර් 1 හරහාද ෆයිල් නම්බර් 2 හරහාද කියලා. හොඳට ඔයා S2 පියාගන්න. S2 පියාගෙන ඔයාගේ ජීවිතයේ බාධාවන් ඔයාට හඳුනා ගැනීමට උපකාර කරන්නේ ෆයිල් නම්බර් 1ද ෆයිල් නම්බර් 2ද කියලා දැන් මේ මොහොතේදී හිතන්න. ඔයාගේ ජීවිතේට සෞභාග්‍ය, සතුට, ප්‍රාර්ථනාවන් ඉටු කර ගැනීමට ඇති බාධාවන් ඔයාට නිවැරදිවම දැනගන්නට ලැබෙන්නේ ෆයිල් නම්බර් 1 හරහාද ෆයිල් නම්බර් 2 හරහාද කියලා දැන් මේ මොහොතේදී හිතන්න. ඉතින් ඔයා හිතුවේ ෆයිල් නම්බර් 1 කියන එක නම් අපි බලමු ඔයාගේ ජීවිතයට ඇති බාධාවන් මොනවාද කියලා. ඒ වගේම තමයි ඔයාට පර්සනල් රීඩ් එකක් හරි ඔයාට ඔයාගේ කේන්දරය පරීක්ෂා කරගන්න ඕන නම් හරි අපේ WhatsApp නම්බර් එක තියෙනවා අපිට මැසේජ් කරන්න කියනවා. වගේම තමයි Love Oil Cleansing Soap මිලදී ගන්න ඕන නනොත් අපිට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමුකෝ ඔයාගේ ජීවිතේට තියෙන බාධාවන් මොනවාද කියලා. අපි ඉතින් ඒ බාධාවන් ඉවත් කරගන්න මාර්ගات එතනින්ම හොයාගමු. හරි. ඔයාගේ ජීවිතයට බාධාවන් පමුණවන්නේ තනි පුද්ගලයෙක් කියලා පෙන්눔 කරනවා. ඒ පුද්ගලයා ඔයාගේ ජීවිතයට බොහොම ළඟ ඇසුරක් තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේ කෙනා නිසාවෙන් ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් බාධක තියෙනවා. මේ හම්බ වෙන්න තියෙන දේවල් මේ නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා ඒ පුද්ගලයා නිසාවෙන්. මේ පුද්ගලයා පිරිමි කෙනෙක් වගේ කෙනෙක් කියලා කියනවා. ගොඩක් වෙලාවට පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ කෙනා මොකද කරන්නේ? ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් ඔයා achieve කරගෙන යනකොට එයා මොකක්ම හරි විදියකින් ඇවිල්ලා ඔයාගේ ජීවිතේට බාධාවක් පමුණවනවා. සමහරක් වෙලාවට ඔයාට නොදැනීම එයා ඔයාගේ බාධාව වලට පත් වෙලා ඉවරයි. ඉතින් ඒ නිසාවෙන් ඔයා මොකක්ද කරන්න ඕනේ? දැන් මේක පෙන්눔 කරන්නේ දැන් ඔයාගේ ජීවිතේ ළඟම ඉන්න කෙනෙක් නෝවට බාධාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කෙනාව ඔයා චුට්ටක් දුරස්ත කරගන්න ඕනේ. එයා කිහිප විටක්ම ඔයාට තේරිලක් තියෙනවා, ඔයාට දැනෙලක් තියෙනවා ඔයාගේ ජීවිතේට බාධාවක් කියලා. ඉතින් එහෙම දැනෙලා තියෙනවා නම් ඔයා මොකක්ද කරන්න ඕනේ? එයාව චුට්ටක් ඔයාගේ ළඟින් ඈඩ් කරගන්න. එතනදී ඔයාට අනිවාර්යෙන්ම ওই බාධාව කිහිප සැරයක්ම ඉවත් කරගන්නට හේතු කාරණා සිද්ධ වේවි. ඒ වගේම තමයි මෙතනදී පෙන්눔 කරනවා ඔයා පොඩ්ඩක් ඔයා ගත්ත තීරණ වෙනස් කරන්න අකමැති පුද්ගලයෙක් කියලා. එහෙම ඔයා ගත්ත තීරණ අකමැති වෙනස් කරන්න අකමැති නිසාවෙන් ඔයාට ගොඩක් දේවල් මිස් වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ගොඩක් දේවල් අතහැරිලා ගිහිල්ලා තියෙනවා. දැන් එක පුද්ගලයෙකුත් ඔයාට බාධාවන් පමුණනවා. ඊට අමතරව ඔයා ගත්ත තීරණ ඔයා වෙනස් කරගන්න අකමැති නිසාවෙන් අර ඔයා solid අර එක මතේම ඉන්න තීරණ ගන්න නිසාවෙන් ඔයාට අර ගොඩක් දේවල් හම්බ වෙන්න ගිහිල්ලා මේ හම්බ වෙන්නේ මේ නැති වෙලා යනවා. ඒකට හේතුව ඔයා ගත්ත තීරණ ඔයා වෙනස් කරගන්න අකමැති නිසාවෙන්. ඔයාට බාධාවන් කරන පුද්ගලයාගේ නම පිළිබඳව මම පොඩි ඉංගියක් දෙන්නම්. එයාගේ නමේ ඕනම ස්ථානයක P අකුර තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ නමේ T අකුර තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ නමේ අනිවාර්යයෙන්ම K අකුර තියෙන්න පුළුවන්. මේ අකුරු කිහිපෙන් මේ අකුරු තුනෙන් එකක් එයාගේ නමේ අනිවාර්යෙන්ම තියෙනවා නම් ඒ පුද්ගලයා ඔයාගේ ජීවිතේට බාධාවක් කරන පුද්ගලයෙක් කියලා පැහැදිලිවම කියන්න ඕනේ. ඊට අමතරව තව දැන් අපි බලන්න බාධාවල් දෙකක් කියුවා. එකක් තමයි එක පුද්ගලයෙක් ඉන්නවා. අනිත් කෙනා තමයි ඔයාගේ තීරණ ඔයා වෙනස් කරගන්නේ නැති එක. අනිත් එක තමයි ඔයාට ඔයාගේ ජීවිතයේ පොඩි කාලෙදිම වගේ සිද්ධ වෙච්ච යම් බාධක යම් පුද්ගලයන් විසින් කරපු දේවල් නිසා වෙනුත් ඔයා මේ වර්තමාන ජීවිතේ ඔයාගේ කටයුතු බාධක වන ස්වභාවයක් තමයි මට පෙන්눔 කරන්නේ. ඒක නිකන් ඔයාට අර ශීල්ඩ් එකක් වගේ. එහෙම නැත්නම් අර වීදුරුවක් වගේ වැඩ කරනවා. ඔයා ඉදිරියට යනකොට ඒ වීදුරුව ඔයාගේ මූණ වැදලා ඔයා පිටිපස්සට බවුන්ස් වෙනවා. අන්න ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ. ඔයාට ඉදිරිය පේනවා. නමුත් ඉදිරියට ගමන් කර ගන්නට බෑ. ඒක ඔයාගේ පොඩි කාලේ සිද්ධ වෙච්ච යම් ගැටලු නිසාවෙන් ඇතිවෙච්ච නරක බලපෑමක්. ඒක නිසාවෙන් ඒ දෝෂත් ඇති නිසාවෙන් ඔයාගේ ජීවිතයට බොහොම ලොකු
බාධාවක් විදියට ඒක හැසිරෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්. මේකට ඔයා මොකක්ද කරන්න ඕනේ? යම්කිසි ආගමික නායකයෙක්ගේ උදව් උපකාර ලබා ගන්න ඕනේ. සමහරක් වෙලාවට ඒ කෙනා විසින් ඔයාගේ ජීවිතයේ තියෙන ඔය කර්ම දෝෂය, එහෙම නැත්නම් ඔය තියෙන නරක බලපෑම් ඉවත් කර ගන්නට යම්කිසි යාතු කර්මයක් වෙන්න පුළුවන්, ආශිර්වාදයක් වෙන්නට පුළුවන් ලබා ගන්නට ඕනේ. මෙයා ජීවමාන පුද්ගලයෙක් විය යුතුයි. ඉතින් හාමුදුරු නමක් වෙන්න පුළුවන්, ෆාදර් කෙනෙක් වෙන්න පුළුවන්, පූජකයෙක් වෙන්න පුළුවන්. එයාට ඔයා යම්කිසි සැලකීමක් සිද්ධ කරලා එයාගෙන් උපකාර ලබා ගත්තොත්, එහෙම නැත්නම් ආශිර්වාද ලබා ගත්තොත්, මේ මම මේ කිව්ව පොඩි කාලේ සිද්ධ වෙච්ච සහ මේ ඔයාගේ ජීවිතේට බාධාවන් පවන පුද්ගලයාව ඉවත් කර ගන්නට හේතු වෙවි. නමුත් අර ඔයාගේ සිතුවිලි වෙනස් කර ගන්න එක නම් ඔයා අනිවාර්යෙන්ම සිද්ධ කර ගන්න ඕනේ ඔයා විසින්මයි. එතනදී ඔය බාධාවන් තත්ත්වය ඉවත් කර ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ බාධාවන් ඉවත් කර ගන්න නිවැරදිම ක්‍රමය. දැන් මම මේක කිව්වේ මෙතනින් ආපු එකනේ නිවැරදිම ක්‍රමය දැනගන්න ඔයාට වීඩියෝ එකක් අවශ්‍ය නම් ඔයා අවශ්‍යයි කියන එක ඔයාගේ ෆයිල් නම්බර් එකත් එක්ක කමෙන්ට් කරන්න. මම එතකොට ඒ රීඩින් එක නැවත වාරයක් අරන් එන්නම්. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 කියන එක. නම් අපි බලමු ඔයාගේ ජීවිතයට ඇති බාධාවන් මොනවාද? ඒ බාධාවන් ඉවත් කර ගන්නට ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ රීඩින් එක ඔයාට ආව නිසාවෙන් ඔයාට පර්සනල් රීඩින් එකක් හරි ඔයයි කේන්දරේ අපි හරහා පරීක්ෂා කර ගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එක තියෙනවා අපිට මැසේජ් කරන්න. ඒ වගේම තමයි Love Oil Cleansing Soap මිලදී ගන්න ඕන නම් ඒත් අපිට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු ඔයාගේ ජීවිතේ තියෙන බාධාවන් මොනවාද කියලා. ඔන්න ජම්පින් කාඩ් එකක් ආවා. ඒක අපි පළවෙනි කාඩ් එක විදිහට ගමු. ඔන්න 2 3 4. හරි. මුලින්ම කියන්න ඕනේ ඔයාගේ ජීවිතයට ඔයාගේ නෑදෑයන් තමයි ගොඩක් වෙලාවට බාධාවක් විදියට පෙන්눔 කරන්නේ. මේ බලන්න 10 of cups කියන කාඩ් එක ඇවිල්ලා තියෙනවා. මේක ඇත්තටම family කියන කාඩ් එකක් වගේ නිකන් අර ඒ කියන්නේ අර පවුලට සම්බන්ධ කාඩ් එකක් නිසාවෙන් මට කියන්න පුළුවන් ඔයාගේ නෑදෑයන් තමයි ගොඩක් වෙලාවට ලේ ඥාතීන් තමයි ඔයාට ගොඩක් වෙලාවට බාධක කරන්නේ ඔයාගේ ජීවිතේ ගොඩ නගා ගැනීමට. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතයේ තියෙන වර්ධනය ඇති කර ගැනීමට ඒගොල්ලන් බාධාවක් විදියට හැසිරෙනවා කියන එක මට පෙන්눔 කරලා දෙන්නට පුළුවන්. නොයෙකුත් දේවල් ඔයාගේ ජීවිතේ ඒගොල්ලන් සිද්ධ කරනවා. සමහරක් වෙලාවට වචනෙන් හරි ඔයාව පහත දාන ස්වභාවයක් තියෙනවා. ඔයා ඔය දේවල් ගොඩනගාගෙන යනකොට ඔයාගේ ජීවිතේට බාධාවක් විදියට ඒ කටයුතු කාරණා සිද්ධ වෙන්න. ඒ වගේම තමයි ඩෙත් කියන කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා කාගේ හරි මරණයක් නිසා වෙන්නොත් පොඩ්ඩක් බිඳ වැටිච්ච ස්වභාවයක් පෙන්නනවා. ඒ කියන්නේ ඔයා ගොඩාක් කටයුතු සිද්ධ කරගෙන යනවා. එයාගේ මරණය නිසාවෙන් ඔයා පොඩ්ඩක් ප්‍රපාතයකට පැත්තකට වැටෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මැරිච්ච කෙනෙකුත් ඔයාගේ ජීවිතේට බාධාවක් විදියට ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒතකොට මේක গুপ্ত බලපෑමක් කියලා කියනවා. කවුරුන් විසින් හෝ කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද නෑදෑයෝ පෙන්නපු නිසාවෙන්. ඊට අමතරව මේක අර මළගිය කෙනෙක් ඔයාගේ ජීවිතයට බාධාවක් ඇති කරන නිසාවෙන් ඒකත් ඔයාගේ ජීවිතයට ලොකු පීඩනයක් ගෙනත් දෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඔයා ගමනක් ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම මොකක්ම හරි පීඩාවක් ඇති වෙලා ඒ කටයුත්ත බාධක වෙන ස්වභාවයක් ඔයාට 100% කටයුතු සිද්ධ වෙන්න තිබ්බ දේවල් 75කින් 50කින් වළක්විලා තියෙනවා කියන එක මාහට පෙන්눔 කරලා දෙනවා. ඉතින් මේක හරිම නරක දෙයක්. ඉතින් ඒක ඉක්මනින් ඉවත් නොකරගත්තොත් ජීවිතේ ලොකු කරදර වෙන්න පුළුවන්. ඊට අමතරව 9 of Pentacles කියන කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඔයාගේ පෙර ජීවිතේ මේක ඇත්තටම කියන්න ඕනේ මේක පෙර ජීවිතයක තියෙන කටයුත්තක් කියලා කියන්න ඕනේ. ඉතින් මම පෙර ජීවිත ගැන රීඩින් එකක් ඔයාලට පස්සේ අරන් එන්නම්. පෙර ජීවිතේ කරපු නරක කර්මයක් නිසා වෙනුත් ඔයාගේ ජීවිතේට බාධාවන් ඇති වෙලා තියෙනවා. ඒක ඉවත් කරගත්තොත් ඒ දේවල් ඔයාගේ ජීවිතෙන් බොහෝ ලෙස ඔයාට අපි කියන්නේ කොහොමද නිකන් අර අලුත් මාර්ග අලුත් දොරවල් විවර කරගන්නට ඒක හේතුවක් වේවි. ඔයාට පෙර ජීවිතයේ පිළිබඳව රීඩින් එකක් අවශ්‍ය නම් අවශ්‍යයි පෙර ජීවිතයේ පිළිබඳව කියලා නිවැරදිවම කමෙන්ට් කරන්න. එතකොට මම ඒක අරන් එන්නම්. ඒ වගේම තමයි The Lovers කියන කාඩ් එක අවිලා තියෙනවා. ඔයාට ඔයාගේ ආදරය, විවාහය, සමදතාවය කියන ඒකත් ඔයාගේ ජීවිතේට බාධාවක් විදියට හැසිරෙනවා. සමහරක් වෙලාවට ඔයා ගොඩක් කාලය ඒ වෙනුවෙන් කැප කරනවා වෙන්නට පුළුවන්. ගොඩක් ශක්තිය ඔයාගේ ඒ වෙනුවෙන් කැප කරනවා වෙන්නට පුළුවන්. ඔයාගේ ජීවිතේ තියෙන ලොකු අරමුණක් කියලා මේක පිළි අරගෙන ඔයාගේ ආදරය වෙනුවෙන් කැප කරන නිසාවෙන් ඔයාගේ ජීවිතේ දියුණුවට, ඔයාගේ ජීවිතේ තියෙන
වර්ධනයට මේක බාධාවක් විදියට හැසිරෙන ස්වභාවයක් තමයි මට පෙන්눔 කරන්නේ. ඉතින් ඒක ඇත්තටම නරක දෙයක්. ඔයා ඔයාගේ ජීවිතේ වැදගත් දෙයක් විදියට මේක පිළිගත්තාට කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒක විතරක්ම වැදගත් දෙයක් විදියට ඔයා හැසිරෙන්න එපා. ඒක ඔයාගේ ජීවිතේට නරක විදියට බලපාන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ දෙක ඉවත් කරගත්තොත් ඒ කියන්නේ ඔයාගේ ඔය සිතුවිල්ල වැදගත් දේවල් මොනවාද කියලා වටහාගෙන වැදගත් දේවල් වලට මහන්සි වීමත් ඒ දේවලුත් ප්‍රයොරිටයිස් කරොත් අනිවාර්යෙන්ම ඔයාට යහපත් තත්වයක් උදා කරගන්න පුළුවන් වගේම තමයි මේ බාධාවන් ඉවත් කරගන්නට ඔයාට අවශ්‍යයි නම් ඒ අවශ්‍යතාවය මට සඳහන් කරන්න ෆයිල් නම්බර් එකත් සමග මම අනිවාර්යෙන්ම ඔයාට බාධාවන් ඉවත් කරගැනීමේ රීඩින් එකක් නැවත වාරයක් අරගෙන එන්නම්. ඒක ඔයගලගේ ජීවිතේට ලොකු සහයක් උපකාරයක් වේවි කියලත් මතක් කරලා දෙන්නට ඕනේ.